සෑහෙන කාලයකට පස්සේ අපි දෙන්නම එකතු වෙලා කොත්තු අරන් එන්න හදන්නේ. මම ජයසිංහ දැන් සමහර අය මේ ත්‍ස්තවාදීක සින්දුවේ මෝහණය කරලා පුළුවන් මේ මොහුට ඈ බලන්න. මනුස්සයෙක් රස්තාව නැති කරන්න හදන්නේ පිස්සු විකාර කියවල මෙතන. ඔව්. ඉතින් අපේ හිතවතා ඉන්නවා මේ වෙලාවේ. ඉන්නවනේ ඉතින් පොඩ්ඩක් කතා කරමු නේද? ඔයාම කතා කරා. ජයසිංහ කතා කරා. නෑ ඔයා කතා කරන්නේ. මට නම මතක නැහැ නේ. සාරංග. සාරංග දිසාසේකරද? නෑ නෑ සාරංග. සාරංග. අපි පිළිගමු එහෙනම්. ඔව් මට මතක සාරංග විතරයි. ඉතින් මල්ලි සාරංග. අයිබෝන් සුබ දවස. මේ සාරංග ගණන් ගන්න එපා. මේ කොත්තු වලට සරණ හැටි මේක තමයි. විකාර කිව්වක හිතන්න එපා. ඇත්තට මොකද හිතුනේ? ඒ අපේ ඉට්ටයිල් එක ඉට්ටයිල් එක. දැන් සාරංගට කතා කරන්න දෙන්න ඉඩ. ඔව් යාට දෙමු නේද? සාරංග කියන්නේ මොකද හිතුනේ කියලා. ඇත්තටම මේ වගේ වැඩසටහනකට සහභාගී වෙන පළවෙනි අවස්ථාව. මේ වගේ පිස්සු වැඩසටහනකට. එහෙමත් නුනේ රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙන පළවෙනි අවස්ථාව. ඉතින් ඒ හින්දා ඇත්තටම හරි සතුටුයි. ශ්‍රී ටීවී ආයතනයේ මට මෙහෙම අවස්ථාවක් දුන්නේ. විශේෂයෙන්ම සංදීප ජයසිංහ අයියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අයියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මම සංදීප අවස්ථාව ලබා දුන්නට. සාරංගේ අනිත් නම මොකද්ද? ඉසුරු සාරංග. ඉසුරු සාරංග. ඔව්. ඉසුරු සාරංග. ඉතින් මේ අහන්නකො මාව කන්න බලන් ඉන්න මගෙන් ප්‍රශ්න ටිකක් අහන්න. ඔයා පරිණත පුද්ගලෙන්න වයසට ගිහිල්ලා. ඔයා අර මේවා ගාලා සුදු අපේ නම් ඔරිජිනලි සුදු වෙන එක හැම්ම තියලා ඇල ඔයා තරුණ වෙනානේ පාට ගාලා. අපේ තාත්තගෙත් තාම ඕජයසිංහ කියන්නේ ගියේ මොකක් කරේ? ඔව්. සා කියන්නේ සාරංගනේ. නේද? සා කියන්නේ පුරණ නිසානේ ගීත 12ක් කරලා තියෙනවා. සාරංග ගීත 80ක් විතර ලියලා තියෙනවා නේද? ඔව් ගීත 85ක් ලියලා තියෙනවා. ඒ අතරින් මගේම කියලා ගීත දෙකක් සම්පූර්ණ ඩිවර් කරලා තියෙනවා. ඒවා මගේම කියලා ගීත 10ක් ලබන මාසේ 4 වෙනිදා රිලීස් කරන්න බලාපොරොත්තු. ඒ ගීත 10 ඇතුලේ සාරංගගේ ගීත දෙකක් තියෙනවා. ලියපු ගීත දෙකක් තියෙනවා. මේ දෙක මොකද්ද? ඒ දෙක ආදරය ගැන ආදරෙන් පරාදිත කෙනෙක් ගැන ලියලා තියෙන එකක්. ඊට අමතරව මං ගැන මගේ යාළුවෙක් එක්ක කතා කරා. ඒ යාළුවාගේ අම්මයි තාත්තයි නෑ. ඒ යාළුවා ගොඩක් දුක් විඳලා තියෙනවා. එතකොට එයා අවසානයේදී රට රකින්න ඇවිල්ලා තිනවා. කතාව පටන් ගන්න අම්මා තාත්තා දැකලා නෑ කියලා. අවසානයේදී ඉවර වෙන්නේ රට රකින්න ආව කියලා. අපි ඒ සින්දුව අහලා ලව් සින්දුවට එමු නේද? චුට්ටක් නෙමෙයි ඉතින් ගායකයෙක් ළඟ තියා චුට්ටක් පිස්සු කතා කරනවා. මල්ලි කියන්න මල්ලි සින්දුව. ඈ සංගීත බාණ්ඩ ඕනේ නැහැ. හමුදාය බාණ්ඩ තියනවද? හමුදාය බාණ්ඩ නැහැ. හමුදාය කොල්ලෝ සෙට් වුණාම අප්පුඩියක් ගහලා හරි අපි දෙන්නම් මල්ලි මියුසික් මල්ලි කියන්නේ සින්දුව. අර හමුදාවේ සෙබලාගේ ගැන මේ කවුද ඒ ගීතේ රචනා කළේ? රචනා කරේත් මම ඒකේ මෙලඩියත් මම. සංගීතය ආශාන් මදුසංගගේ. රචනා කරේ සහ මෙලඩිය මගේ. හරි. අපි කියමු මල්ලි. පොඩි දැන් ඔයාලට මම මියුසික් සම්බන්ධයෙන් පොඩි නොලෙජ් එකක් තියෙනවා. මොකද 6 වසරේ සිට 13 අපි සින්දුවක් කියලා බලමු කාටද පුළුවන් කියලා හොඳට. දැන් මෙතන මේ ගායකෙත් අපි සින්දු කියන එක එහෙම කාගේවත් බඩේ පාර ගන්න ඕනේ නැහැ. එකතු කරන්න. සාරංගට ඔතන බුක් ගිටාර ගහන්න පුළුවන්. නමුත් සාරංග අද බුක් ගිටාරය කරන් රිලීස් දැන් සාරංග සින්දුව හදලා රිලීස් කරනකොට අපි දැන් මියුසික් වීඩියෝ එකක් හදලා අපි ජනගත කරන්න එපා. අනිවාර්යෙන් ශ්‍රී ටීවී අපි බොහොම ආසාවෙන් බලන් ඉන්නවා සාරංගගේ මියුසික් වීඩියෝ එක ඉස්සෙල්ලාම ජනගත කරන්න. මොකද ලෝකේ රටවල් 182ක් බලනවා ශ්‍රී ටීවී නාලිකාව. ඒ වගේම පියෝ ටීවී නාලිකාංක 110 ලංකාවේ මිනිස්සු බලනවා. ඊට අමතරව මේ වෙබ් නාලිකාවක් විදිහට බොහෝ පිරිසක් නරඹනවා. ඒ හරහා නරඹනවා. ඉතින් බොහෝ පිරිසක් සාරංගගේ සින්දුව බලාපොරොත්තු වෙවි. මොකද අපිට අපි ආස කරන අපි ආදරය කරන රණවිරු පරම්පරාවේ බොහොම දක්ෂ ගායකයෙක්. නවක පුරුකක්. පුරුකක් කියන්නේ කැතයි පුරුක කියන්නේ. පුරුක නව පරපුරේ වචනයක් දාන්නද? පරපුරේ සුබ නිමිත්ත. ඔව් ඒ වගේ එකක්. ඔව්. ඉතින් මේ ඊළඟ වාහන ප්‍රශ්න වැඩිමල්නේ. ඔව්. ජසින් ආතේ කරා කියලා. බූට් සින්දු ඊළඟට අහමු. නෑ බූට් සින්දු අන්නේ මේ යන්නේ. ජසින් ආසාරංගේ සිද්ධිය අපිට කියන්න පොඩ්ඩක්. ඒ කියන්නේ මෙහෙමයි මගේ යාළුවෙක් හිටියා. ඉතින් කැම්ප් එකේ ඉන්නේ යාළුවා කිව්වා මෙහෙමයි මේ සාරංග අපේ ගෙදර දාන ගියක් තියෙනවා යමම්. මට පොඩ්ඩක් කියන්න පුළුවන්. ඉතින් මං ගියා. ගිහිල්ලා ඉන්නකොට යාළුවාගේ නංගි. ඉතින් කතා බහ කළා අර මේ කරාම ඕක අයියට තේරුණා වැඩි. මෙහෙමයි කියලා. ගොනා හැරුණේ පොල් පැලයට කියලා තේරුණා. ඔව්. ඒ කියන්නේ හැංගි හොරා කරන දායි දෙයක් විවෘතව කතා කරලා කියන එක වටිනවා. ඒ කියන්නේ අපි දෙන්නගේ යාළුකමත් රැකෙනවා. ඒකෝට සෑම දෙයක් නෝ ඉතින් අයියෝ ඉතින් බොල දෙන්න කැමති නම් මට ප්‍රශ්නයක් නෑ. ගෙවල් වලින් කතා කරලා වැඩේ කරගන්න. මුදළු බාල්දිය වැටලා නෑ. පෙමට සපෝට් කරලා දැන් බඳින්නත් යනවලු. වන්න දෙයක් නෑ. ඔව්. ඒකනේ. අනිවාර්ය අපිට කාඩ් එක දෙන්න ඕන. දැන් ආදර කතාවට කොච්චර කාලයක්ද ආදර කතාව? මේ ආදර කතාවට නම් මාස 6ක් විතර වෙන්නේ. හැබැයි මේ ඒකේ අතුරු කතාව දිනව දන්නවද? නෑනේ. විරාමයක් කරන් ආවා අපි. විරාමයක් කරන් ආවා. වීඩියෝ ක්ලිප් එකක් බලන්න. ඉතින් මේ අර ආදරේ වේදනා ඔයාගේ
මේ විරහ ගීතයක් ලියන්න නම් විරහ අත්දැකීමක් තියෙන්න ඕන කියලා තමයි පොතේ තියෙන්නේ. අර පොතේ තිබ්බා. පොතේ තිබ්බා. ඔව් ඒ පොතේ තිබ්බා. ඔයා කොයි පොතේ එක බලලාද ඔක ලිව්වේ? මේ ඇත්තටම මට වුණ අත්දැකීමක්. කියන්නේ 2009 යාළුවෝ නංගි හම්බෙන්න කලින් වෙන නංගි කෙනෙක්. ඔව් ඒ කියන්නේ මෙහෙම මම දැනට දෙන්නෙක් එක තමයි යාළුවෝ තින්නේ. එයා පළවෙනි දැන් දෙන්නයි. ආ ෆස්ට් ලව් එක ගැන ලියපු එක. එයා මේ ඇත්තටම කිව්වොත් එයා හයි ෆැමිලි ඒ කියන්නේ සල්ලි එහෙම තියෙනවා. මම දුප්පත්. ඉතින් ඒ හින්දා මේ එයාලගේ ගෙදරින් කැමති වුණේ නැහැ. ඔය හින්දා මම ඒ සම්පූර්ණ කතාව මේ සින්දුවේ තියෙනවා. මේ කතාව අහම මැද්දෙන් ඇද්දාන්න බෑ මැද්දෙන් හරි. මල්ලි කියන්නේ මල්ලි සින්දුව. ෂුවල් එකත් එක්කම බලමු ඔය දේවල් නේද? මේ දැන් ඇත්තටම මේ ඔය විෂුවල් එක හිට් කරනවා නම් views වැඩිපුර ගන්නවා නම් මොන හරි තියනවද ඔබ මම දැන් කියනවා මගේ සින්දු කියන්නේ තාම නැති හින්දා මගේ එක සින්දුවක් අවුට් වෙලා තියෙනවා ඒක ඉන්ටර්නෙට් එකේ තියෙන Facebook එකේ එහෙම මේ එයාරෙන් ඔය විවිධ අවස්ථාන් වල සින්දු කියලා තියෙනවා හිට් වෙන්න නම් ඉතින් ඒකයි හිට් වෙන්න ඕන අපි මේ ඒකනේ ට්‍රෙන්ඩ් එක හිට් වෙච්ච සින්දුවක් බලමු අනික ගෑනු ළමයාගේ කකුලක් පෙන්නන්න එපා විෂුවල් එකේ අපි දැන් හිට් වෙච්ච සින්දුවක් බලමු හිට් වෙච්ච එක නේද එහෙම හිට් වෙච්ච එක නේද ඔව් එහෙම හිට් කරපු එක අපි පෙන්නලා අපි කරගෙන එකතු එනවා ආයෙත් ඉතින් මේ කෙටි විරාමයට පස්සේ ආවා මේ දෙන්නෙක් හිටපු පුටුවේ තනියම වාඩි වෙන්න සිද්ධ වුණා හේතුව තමයි ශිරා ගියා කියා මා දමා මට දුක නැහැ. හරි? එහෙම දුක් වෙලා බෑනේ. දුක් වෙලා පැවිලා එහෙම ජීවත් වෙන්න බෑ. හරි. ඉසුරු සාරංග අපි කතා කර හිටියේ ඉසුරු සාරංගත් එක්ක එයාගේ ගීත නිර්මාණචාරිකාවත් එක්ක. දැන් ඉසුරු සාරංගව මේ වැඩේට සම්බන්ධ කරගන්නත් අපි සෑහෙන ගේමක් දුන්නා. මොකද මේ නීති රීති රෙගුලාසිත් එක්ක තමයි අපි මේ වගේ නිලධාරීතුමෙක්ව මේ වගේ තැනකට සම්බන්ධ කරගන්නේ. ඉතින් ඒ සියල්ලට ස්තුතිවන්ත වෙනවා අපි ආයතනයක් විදිහට සහ මේ ඔහුගේ හෘදයාංගම ස්තුතිය මේ මොහුව මෙතනට සම්බන්ධ කරලා දීපු මෙයාගේ ඉහළ නිලදරුවන්ට ඒ ස්තුතිය ඒ ප්‍රශංසාව අපි ශ්‍රී ටීවී හරහත් සමීප කරනවා ඒ හෘදයාංගම භාවයෙන්. මොකද ඔබ අතර සිටින ඔබේ සහෝදර නිලධාරියෙකුට සහෝදරයෙකුට ඔහුගේ හැකියාව පෙන්වන්නට රූපවාහිනී අවස්ථාවක් ලැබිලා තියෙන වෙලාවක ඒ සහයෝගය ලබා දීම සම්බන්ධයෙන් ස්තුතියි hats off. හරි මේ ඉසුරු සාරංග අපි කතා කර හිටියේ වාගේ සින්දු ගැන මේ ඉස්සෙල්ලාම ඔයා සින්දුවක් ලිව්වේ කොයි කාලෙද? ඉස්ලාම් සින්දුවක් කිව්වේ 2010. 2010. ඔව්. එතකොට වයස කීයද? එතකොට වයස 2010. දැන් වයස කීයද? දැන් වයස 27කට ලැබලා තියෙන්නේ. දැන් 27යිලු. එතකොට 10ට කලින්. ඔව්. 27න් 10ක් අඩු කරාම 17යිනේ. ඔව්. අවුරුදු 17 තමයි ඉස්සෙල්ලාම ලියන්නේ. දැන් රාජකාරී වෙලාව ඇතුලේ සින්දු ලියන්න ඉඩ ලැබෙනවද? ඒකයි මට සින්දුවක් ලියන්න මහ වෙලාවක් යන්නේ. සාමාන්‍යයෙන් කාගේ හරි කතාවක් අහුවම ඕක මම එකම පොතක නිකන් ලියාගෙන සින්දුවක් ආකාරයට නෙමෙයි හිතන දේ ලියනවා. ඊට පස්සේ ඒක මම පස්සේ නිකන් ඉන්නලා ෆ්‍රී වෙලාවක් හමුණා ඒක ගලපලා හදලා ගන්නවා ඊට පස්සේ. ඒ නිකන් රචනාවක් වගේ කතාව ලියන් ගිහිල්ලා ඒක තමයි සින්දුවකට කරලා. දැන් ඔයා ලියපු සින්දු 84ක් තියෙනවා කියවනේ. සින්දු 84 ඇතුලෙන් ඔයා වඩාත්ම ඔයාගේ හදවත නතර වෙච්ච සින්දුව මොකද්ද? සහ ඒ සින්දුව ලියවෙන්න හේතු වෙච්ච පසුබිම් මොකද්ද? ඇත්තටම දැන් අර ඉස්සෙල්ලා කිව්වේ කවුරුත් නැහැ තනිකර මේ ජීවිතේ ඒක තමයි ලස්සනම සින්දුව. ඒකයි ආදරය කළාම දෙකට තියෙන එක. ආදරය කළාමා කියන්නේ ඔයාගේ අර අත්දැකීමමද? ඔව් ඒ අත්දැකීම. ඒක සම්පූර්ණ මගේ කතාවම තමයි ඒක තියෙන්නේ. අරක තමයි මේ ලස්සනම සින්දුව. දැන් ශ්‍රී ටීවී නරඹන විදේශගත ශ්‍රී ලාංකිකයෝ ගොඩක් අපි POTV නාලිකාංක 110න් බලන අයට වැඩිය මේ අපේ ආරක්ෂක සේවයට සෑහෙන ලෙන්ගතුයි. අපි හිතමු ඔය පිටරට ඉන්න කෙනෙකුට හිතුනොත් සින්දුවක් මේ ඉසුරු සාරංගගේ සින්දු බැංකුවෙන් කමක් නැහැ නේ බැංකුව කිව්වට. මොකද සින්දු 84ක් තියෙනවා කියන්නේ ඉතින් ඔහු බොහොම දක්ෂ පද රචකයෙක් වෙන්න ඕනනේ. එයාගේ සින්දු බැංකුවෙන් ඔයාගේ සින්දු බැංකුවෙන් සින්දුවක් කිල්ලුවොත් කොහමද? මම දෙනවා. ඕන කෙනෙකුට දෙනවා. හරි. අපි ඔබට ආරාධනා කරනවා ඔබ කැමති නම් ඔබේම කියලා ගීතයක් නිර්මාණය කරගන්නට ඔබ කැමති නම්
ඉසුරුට Facebook එකෙන් කතා කරන්න පුළුවන් නේද? Facebook එකේ කොහොමද ඔයාගේ නම තියෙන්නේ? ඉසුරු සාරංග. ඉසුරු සාරංගල ගොඩක් ඉන්න මම හොයාගන්න අපහසු වෙයි ගොඩක් ඒක. කොහොමද හොයාගන්න ලේසිම ක්‍රමය හොයාගන්න? ලේසිම ක්‍රමයක් කියලා නෑ. ප්‍රොෆයිල් පිච් එකේ මේ දවස්වල මොකද තියෙන්නේ? බොක්ස් ගිටාර් එකක් අතේ තියන් ඉන්න එකක් තියෙනවා. බොක්ස් ගිටාර් එකක් අතේ තියන් ප්‍රොෆයිල් එක ඇතුළට ගිහිල්ලා බලන්න ගිටාර් එකක් අතේ තියාගෙන සින්දු එහෙම දාලා තියෙනවා නම් ඒ තමයි ඉසුරු සාරංග. ඉතින් විදේශගත ශ්‍රී ලාංකික ඔබට ඉසුරු සාරංගව හඳුනා ගන්නට පුළුවන්. අපි දුරකථන අංක ලබා දීමක් කරන්න නැහැ මෙතන ඔහුට අපි මේ යම්කිසි සීමා මායිම් ඇතුලේ අර වෙනදා කොත්තු වැඩසටහනේ අපි සීමා මායිම් නැතුව හැම දෙයක් ගැනම අසීමාන්තිකව කතා කළා වුණාට අද දවසේ අපි යම්කිසි රාමුවකට කොටු වෙලා මේ කතා කරන්නේ මොකද ඔහු වෙනස් කෙනෙක් නිසා සහ මේ ඔහුට ඒ විදිහට ඔහුත් සමග ගනුදෙනු කළ යුතු නිසා මේ ඒ නිසා අපි ඔබට ඔහුගේ නාමය හඳුන්වා දුන්නා. ඔහු ඉසුරු සාරංග. Facebook හරහා ඔබට ඔහුව සොයා ගන්නට පුළුවන්. ඒ හරහා දැන හැඳුනුම්කමක් කතා බහ කිරීමක් කරහා ඔබට පුළුවන් ඔහුත් එක්ක සම්බන්ධ වෙන්න. මොකද දුරකථන අංකයක් අපිට මෙහෙම ප්‍රසිද්ධ මාධ්‍යයක ඔහුට ඔහුගේ දෙයක් ලබා දෙන්නට අපි දෙවරක් සිතන නිසා ඉසුරු මේ කතා කළා වැඩි වගේ සින්දුවක් අහමු. ඔයා ලංකාවේ ප්‍රසිද්ධ ජනප්‍රිය ගායක ගායිකාවන් ගොඩක් ඉන්නවා. ඒ අතරේ වැඩිපුරම ආදරය කරන ගායකයා කවුද? රහල් අලිස්. රහල් අලිස්. අපි කියමුද රහල්ගේ ගීත එක කොටස? ඒ තමයි තමන්ගේම ගීත එකකින් ඈතට ගිහිල්ලා ඔහුගේම ගීතයක් කියපු මොහොත මේ ප්‍රසංග වේදිකාව ගත්තොත් ඔබට ප්‍රසංග වේදිකාවේ විවිධ ගායන ශිල්පීන් දකින්නට පුළුවන්. මොහුට නිවාඩු පිළිබඳ ගැටලුව නිසා ප්‍රසංග වේදිකාවට සම්බන්ධ වීමේ පොඩි ගැටලු තියෙනවා. ඉසුරු කොහොමද මේ දැන් අපි ගත්තොත් ආරක්ෂක සේවාවන් වල විවිධ සංගීත කණ්ඩායම් තිබෙනවා. ඒ බලසේනාංකවල ඒ කොට්ටාශවල ඒ දේවල් වලට ඔයා සම්බන්ධ වෙනවද? කොහොමද ඔයාගේ සේවා ස්ථානය තුල ගීත ගායනා කිරීම කටයුතු කරන්නේ? කියන්නේ විවිධ උත්සව අවස්ථාවන් තිබ්බොත් ඒවට සහභාගීලා ගීත ගායනා කරනවා. ඒත් එක්කම දැන් මම ලබන මාසේ 4 වෙනිදා මගේ සින්දු 10කින් යුත් සංගීත රැතිය අවුට් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ හිතලා බලනවා මොකද කරන්න කියලා. ඒ ලැබෙන ප්‍රතිචාරත් එක්ක. ඉතින් තමන්ගේම සංයුක්ත තැටියක් එලි දක්වන්න තියන් ඉන්න මේ අභිමානවත් බලාපොරොත්තුවට අපි බොහොම හදවතින්ම සුබපතනවා ශ්‍රී ටීවී කණ්ඩායම. ඒ වගේම ඉසුරු සාරංගගේ නමින් නිර්මාණය වෙන මියුසික් වීඩියෝව මුළු ලොවට රටට ඉදිරිපත් කරන්නට ගෙන එන්නට අපි කල්පනා කරනවා. අපි බලාපොරොත්තුෙන් සිටිනවා ඔහුත් එක්ක ඔහුගේ සංගීතමය චාරිකාවට සහයෝගයක් වන්නට සහ මේ අපේ රටේ අපේ රණවිරුවෙක්ගේ කැපකිරීමක අගය කිරීමක් විදිහට මේ දැන් ඔබ ආරක්ෂක සේවයේ නිරත වෙනකොට විවිධ අභියෝගවලට මුහුණ දෙනවා. දැන් ඔබ තරුණයෙක් විදිහට ඔබ අනිත් තරුණයන් අතර විශේෂ කෙනෙක් වෙනවා. මොකද අදිෂ්ඨානයේ කැපවීම උත්සාහය කියන දේවල් අපි දන්නවා ආරක්ෂක සේවාවලින් විශේෂයෙන් ආරක්ෂක හමුදා සේවයේ නියුත අයගේ විනය කැපවීම මේ දේවල් අංක 1ට තියෙනවා. දැනගන්න කැමති මේ සාරංග ඔයා ආරක්ෂක අංශයේ හමුදා සමාජිකෙක් නිසා මේ වර්තමාන තාරුණ්‍යයේ තරුණයන්ගේ විනය පොඩි අඩුවක් තියෙන පොඩි රික්තකයක් තියෙන පොඩි ගැටලු තියෙන විනය පිළිබඳව උපදේශක් දෙන්නකො. ඔයා විනයවත් පුද්ගලෙක් විදියට පරමාදර්ශී පුරවැසියෙක් විදියට ලංකාවේ කොල්ලන්ට දැන් හැදෙන කොල්ලන්ට ඔයාගේ පපුවෙන් දැනෙන දෙයක්. දැනෙන දෙයක් තමයි මේ ඊයේ පෙරේද මම Facebook ජාලයේ දැක්කා ඉස්කෝලේ යන ළමයි 4 දෙනෙක් කරපු වැඩක් වීඩියෝ එකක්. මම කියන්නේ කොල්ල වුණාම දැන් මමත් කොල්ලෙක්. මම කියන්නේ යාළුවෝ ආශ්‍රය කරන්න ඕන. ඒ කියන්නේ යම්කිසි මට්ටම්. ඒ කියන්නේ අපේ භාෂාවෙන් කිව්වොත් අතේ දුරින් තියාගෙන ඒ යාළුවන්ව ආශ්‍රය කරා නම් මෙවැනි දේවල් වලට යොමු වෙන්නේ නැහැ. මෙහෙම දේකුත් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මගේ යාළුවා වැරද්දක් කරා කියලා මම වැරද්දක් කරන්න ඕනේ. ඒ යාළුවව හදාගෙන මේ එයාට ඒක නිවැරදි කරලා දීලා ඒ ගමන යන්න පුළුවන්. දැන් අපේ ඉන්න කට්ටිය එහෙම නෙමෙයි කරන්නේ. රයිට් උඹ මේක කරනවා රයිට් මාත් ඕක කරනවා ඕක මරුනේ බං කියලා එහෙම කරනවා. මම කියන්නේ ඉතින් ඉල්ලා සිටින්නේ මගේ සහෝදරයන්ගෙන් හැමෝගෙම එහෙම කරන්න එපා. එහෙම කරන්නේ නැතුව ඉඳියොත් සුබ අනාගතයක් තියෙන හැමෝටම කියලා. දැන් අපේ ගම් පළාත්වල කියනවා මේ පොලිසි නිලධාරීන් හමුදා නිලධාරීන් හොඳට කන බොන උදවිය කියලා. එතකොට
මේ සාරංග ඉසුරු සාරංග ගත්තොත් එහෙම හොඳට කනවා බොනවා කියනවා. මේ බත් කාලා මාළු පිණි කාලා මේ චිකන් ඒ දේවල් කාලා වතුර බොනවා. මේ අරක්කු බොන්නේ නැහැලු නේද? නෑ අරක්කු සිගරට් භාවිතෙන් තොරයි. ඒක තමයි මගේ අර නංගිගේ අයියා කැමති වුණේ. එක පයින්ම කැමති වුණා. මට කිව්වා සාරංග උඹගේ කොල්ලෙක් ආයේ හම්බෙන්නේ අපේ නංගිට කියලා. ඒ හින්දා තමයි හේතුවක් තියනවාද නොබී ඉන්න? මොකද දුම් වැටි වගේ දේවල් ඕගොල්ලන්ට නොමිලේ ලැබෙනව නේද? නෑ ඒක බොරු කතා. නමුත් මෙහෙමයි. මම බිව්වේ නැති නෑයි බිව්වා. කාටවත් කරදරයක් නැති හින්දා හානියක් වුණොත් මටම නෙවෙන්නේ කියලා හිතලා පොඩ්ඩක් බැලුවා. ඒක නමුත් ඇත්තටම උචිත නෑ. වැඩක් නෑ ඇත්තටම. සල්ලි අපරාධේ, කාලය අපරාධේ සහ හිත මිත්‍රකමුත් නැති වෙන මේදී. සහ වෙන වැරදි දේවල් වලට යොමු වෙනවා. මොකද මනස විකෘතියේ තිබෙන අවස්ථාවක කවුරු හරි කිව්වොත් මේ දෙයක් මෙහෙම කරමු මචං කිව්වොත් අනිවාර්යෙන් ඒකට පෙළඹෙන අවකාශය වැඩි. ඒ හින්දා තමයි ඒක ඇත්තටම බොරු කතා. මම ඉතින් ඕගලන්ගෙන් තිල්ලලා හිටින්නේ ඉතින් ඒක නවත්තන්න. ඇත්තටම බොරු කාලය සහ ශ්‍රමය සහ මුදල් ඉතිරි වෙනවා. ඒකෙන් දරුවන්ට දෙමව්පියන්ට යම්කිසි දෙයක් අරන් දෙන්න පුළුවන්. මේක තමයි ඕගලන්ගෙන් ඉල්ල හිටින්නේ. ඔව් ඉතින් ඔබට ඔන්න හොඳ උපදේශක් විශේෂයෙන් මේ කොත්තු වැඩසටහන විදේශගත ශ්‍රී ලාංකිකයෝ වගේම පියෝටි නාලිකාවෙන් මේ තරුණ පරම්පරාව බලලා මේක ටිකක් කර 아무තු වැඩක් හින්ද කොත්තු ප්‍රෝග්‍රෑම් එක. ඉතින් ඒ නිසා මේ ඔබට ආරක්ෂක සේවයේ හමුදා සේවයේ නියතු පුද්ගලයෙක්. ඔබ දන්නා හමුදාව විනය හමුදාව මේක දෙකක් නෙමෙයි එකක්. සාමාන්‍යයෙන් අර ගමක හිරයක් දෙනකොට උනත් පොලිස් නිලධාරියෙකුට වැඩිය හමුදා නිලධාරියෙකුට ගමක උනත් ලැබෙන ඉහළ පිළිගැනීම ගැන ඉතින් ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒ නිසා ඔබට මේ හමුදාව තුල තිබෙන විනය ඔබේ ජීවිතේ එහෙම්මම තියාගන්න ඕනයි කියලා කියන්නේ නැහැ. ඔබට නැගිටින්න ගිහම අර සැලියුට් ගහලා සීරුවෙන් සිටින් පහසුවෙන් සිටින් එහෙම නෙමෙයි. නමුත් ඔවුන් සතුව අපි සමාජයේ තිබෙනවා මේ පැහැදිලිතාවයක් මේ ඒ අය හරි විනයවත් කියලා අනිකුත් අයට වඩා. ඉතින් ඒ විනයවත් භාවය අර සාරංග කියපු යම් දේවල් වලින් ඔබට කොමන් සෙන්ස් තේරෙනවනේ, තේරෙන්නේ නැතනේ. ඉතින් ඒ දේවල් ජීවිතේට සමීප කරගන්න අපි ආරාධනා කරනවා මේ කොත්තු බලන් ඉන්න වාට මේ අපි පෙන්වන සෙග්මන්ට් ඇතුලේ තියෙන සන්තෝෂේ, විනෝදේ, දැනුම හැමදේම ජීවිතේට ගන්න අතරේ විනයක් තියාගන්න කියලා. හරි. මේ අපිට කියන්නකෝ සාරංග මේ ආසම කරන ගායිකාව කවුද? ආසම කරන ගායිකාව සසිකා නිසංසල. මේ අපි ඉසුරු සාරංග කියන ආරක්ෂක සේවාවේ නියුතු හිතවතෙක් එක තමයි කතා බහ කරන්නේ. මේ කොත්තු වැඩසටහනේ අන්කොමන් ආටිස්ට් සෙග්මන්ට් එක තමයි මේ මෙච්චර වෙලා යන්නේ. මේ සෙග්මන්ට් එක සෙග්මන්ට් එකක් ඇතුලේ තව පොඩි සෙග්මන්ට් පෙන්න යන්නේ මේ මනුස්සයව නිකන් අතාරින්න හිතෙන්නේ නැති හින්දා. මොකද අපි සාමාන්‍ය වෙනදා කලේ අන්කොමන් ආටිස්ට් කෙනෙක් ගෙනල්ලා එයත් එක්ක පොඩ්ඩක් කතා කරලා එයාව පැත්තකින් තියලා අපේ අනිත් සෙග්මන්ට් වලට යන එකනේ. දැන් ඒක නෙමෙයි මේ වෙන්නේ. මේ ප්‍රෝග්‍රෑම් එක අන්කොමන් ආටිස්ට් සෙග්මන්ට් එක දිගට ඇදගෙන යන ගමන් අපේ තියෙන අනෙක් හරි දැන් අපිට බොහෝ කාලයක් ගත වෙලා සමුගෙන යන්න කාලයක් ඇවිල්ලා. ඉතින් සමුගෙන යන්නට හදන්නේ මේ වෙලාවේ අවසාන වශයෙන් අපි අද දවසේ අන්කොමන් ආටිස්ට් සෙග්මන්ට් එකත් එක්ක එක දිගට ඇදගෙන ගියා. අපේ අනිකුත් සෙග්මන්ට් පොඩ්ඩක් පැත්තකින් තියලා මොකද විශේෂ පුද්ගලයෙක් අපිත් එක්ක එකතු වෙච්ච නිසා ලබන සතියේත් අද අපිත් එක්ක ඉන්නේ හමුදාවේ ගායකයෙක්. ඉතින් මේ අන්කොමන් ආටිස්ට් සෙග්මන්ට් එකත් ඉවර කරලා කොත්තුත් ඉවර කරලා මේ මල්ලිවත් ගෙදර යවන මාත් ගෙදර යවන්න හදන්නේ. අවසාන වශයෙන් අපි සිංහල ජාතිය විදිහට අපි රටක් විදිහට අපි උදව් කරපු මිනිස්සුන්ට අපිට යම්කිසි ගමනක් එන්නට අපිව මේ තත්ත්වයට ගේන්න උදව් කරපු අයට ස්තුතිවන්ත වීමක්, ඒ අය මතක් කිරීමක් කරන යුතුයකමක් සහ ඒක අපේ වගකීමක්. ඉසුරු සාරංග ඔයාට ඔයාගේ ගායන ජීවිතයේදී මේ දක්වා එන්න උදව් උපකාර කරපු අය මතක් කරන්න මෙන්න වෙලාව. විශේෂයෙන්ම මගේ අම්මා තමයි එකටම මට කිව්වා මේ පුතේ සින්දුවක් කිව්වොත් හොඳයි කියලා. මම අම්මට සින්දුවක් ලිව්වා ලස්සන සින්දුවක්. ඒත් එකම දැන් මගේ CD එකේ වැඩ කටයුතු කරන්නේ ST ෆිල්ම්ස් ආයතනයේ සම්පජ්ජය ඇතුළේ. ඉතින් ලංකාවේ ඉන්න ඔයාලට පුළුවන් එයා හරහා ගීත නිර්මාණය කරන්න, මියුසික් වීඩියෝ කරගන්න. ඉතින් විශේෂයෙන්ම සම්පත් අයියට මගේ හදපිරි ස්තුතිය පුදු කරනවා. ඒ වගේම මගේ සින්දු වල මියුසික් කරන්නේ අශාන් මදුසංක. එයාටත් මම මගේ හදවතින් ස්තුතිවන්ත වෙනවා. ඊට අමතරව මට ඒ ගීත ඇල්බමේ ගීත 8ක් ලියලා දුන්නා. මම අමතකුණා මේ ගීත 8ක් ලියලා දුන්නා මේ. ඔව් අපි කමන්නේ අපි මතක් වෙන විදිහට කියන්න සාරංග. ඒ අයියා මේටත් මම මේ ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී. විශේෂයෙන් අයියට මට මේ අවස්ථාව ලබා දුන්නට හදවතින් ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ටීවී ආයතනයටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එතකොට වගේ ආයතනයේ වැඩ කරන සේවා ස්ථානයක
අයව විශේෂයෙන්ම මට මේ සිහිපත් කරනවා අවස්ථාව ලබා දුන්න සියලුම අයවලුන්ට නම් වශයෙන් කියන්න අපහසුයි. සියලුම මගේ සහෝදර මගේ රාජකාරී ස්ථානයේ සියලුම සහෝදරින්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. සහෝදරයන්ට සහ අවසර ලබා දුන්න ඉහළ නිලධාරී මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා. හොඳයි. සාරංග වාගේ ජීවිතයට අනාගතයට අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. කොත්තුව දාලා අපි ගෙදර ගිහිල්ලා සාරංගවත් ගෙදර යවන්නයි හදන්නේ. ඉතින් ලබන සතියේ අපි ඔයාට කොත්තුවක් අරන් යනවා. ලබන සතියේ අර මම කිව්වේනේ පොලිස් නිලධාරීතුමෙක් ඉන්න ලබන සතියේ කොත්තුවට. ඉතින් අපි ලබන සතියේ බටනලාවක් අහමු. මේ බටනලාවක් අහන්න බෑනේ. බටනලා හඬ අහමු. අද අපි සමුගෙන යන්නේ ඉසුරු සාරංගගේ අම්මා ගැන කියපු ඒ ලස්සන ගීතයෙන්.